මුදල් අමාත්‍යාංශයෙන් ඒ මුදල් යොමු කිරීම පිළිබඳව ඔයාලට අපිට කියන්න පුළුවන්ද යම මොන පදනමෙන්ද ඒක කරේ කියලා? ඒ කියන්නේ කැබිනට් තීරණයක් අනුවද එහෙම ආයවට ඇතුල් කරලා මුදල් සැපීමක් තුලින් තමයි මුදල් සපයලා තියෙන්නේ. එතකොට පළාත් සභාවට ග්‍රාන්ට් හැටියට තමයි මහ භාණ්ඩාගාරයෙන් පළාත් භාණ්ඩාගාරයට මුදල් නිදහස් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හදිසි අනතුරකට එහෙම වගේ දේවල් වලට පුළුවන් විශේෂ තත්ත්වයන් සහ පළාත් භාණ්ඩාගාර වලට භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් වෙනවා. ගරු එහෙම නිදහස් කරද්දී මේ බාන කියන්නේ දැන් උතුරු මැද පළාත් සභාවට ඒ විශේෂ ව්‍යාපෘතියක් සඳහා ඒ තරම් මුදලක් වෙන් කරද්දී අමාත්‍ය මණ්ඩල තීරණය ගන්න ඒකට අදාළ මොනවා හරි මොනවද අර ඔබ්සර්වේෂන් මේවා ගන්නවානේ මොනවා හරි හේතු විමසලානේ කරන්නේ. එතකොට ඒ තරම් මුදලක් විශේෂ ග්‍රාන්ට් එකක් විදිහට වෙන් කරන්න දැන් ඇස්තමේන්තුවක් හරි නියමිත එකක් හරි එතකොට මෙතුමන්ලා කියනවා මිලියන 2200ක් ඉල්ලුවලු. හැබැයි එකෙන් මිලියන 1800ක් නිදහස් කරලා තියෙනවා. ඒ මිලියන 1800න් 1200ක් මේ කියන ආකාරයට රජයට පාඩු කරලා ගෙවීම් කරලා තියෙනවා. එතකොට මෙතන සර්කල් එක ගත්තොත් ටිකක් ගැටලුකාරී. අපි දැනගන්න කැමති. එතකොට ඒ වගේ මුදලක් එහෙම වෙන් කරගන්න සාධනීය අමාත්‍ය මණ්ඩල පසුබිම් වාර්තාවක් තිබුණද ඒක එහෙම කරන්න. එතකොට එහෙම කරද්දී කියන්නේ එහෙම පුළුවන්කම තිබුණද කියන එක පිළිබඳව. ඔව් භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරන්නේ නැහැ. භාණ්ඩාගාරයේ හිතුමතේ සාමාන්‍යයෙන් ඒ කැබිනට් අනුමැතියත් පළාත් සභාවලින් සකස් කරනු ලබන විධිමත් ඇස්තමේන්තුත් පදනම් කරගෙන තමයි මුදල් නිදහස් කරන්නේ. මුදල් නිදහස් කරාට පස්සේ ප්‍රධාන ලේකම්තුමා තමයි ප්‍රධාන ගණන් දීම නිලධාරියා හැටියට කටයුතු කරන්නේ. එතුමා සියලුම අමාත්‍යාංශ ඒ පළාත් සභාව තුළ සිදුවන මුදල් වේදම් කිරීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ අධීක්ෂණය කරලා මූල්‍ය ඵලදායීතාව සම්බන්ධයෙන් සෑහීමට පත්වීමෙන් පස්සේ තමයි ගෙවීම් ක්‍රියාවලිය සිදු කරන්න ඕන. 18 මේ ගරු සභාපතිතුමා ලේකම්තුමා මේකේ දැන් එකක් දැන් මේ කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාරව පළාත් අමාත්‍යාංශ ලේකම්වරයා තීරක වශයෙන් පත් කරන්න ඕනේනේ. පත් වෙනවා. ඒත් දැන් මේ සිදුවීමට අදාළව එකක් මේ අවබෝධයක් ගන්න අහන්නේ මේකේ දැන් මේ තීරකවරයා පත් කරනකොට ක්‍රියාවලිය කොහොමද වෙලා තියෙන්නේ? සභාපතිතුමනි මුලින්ම මේ කොන්ත්‍රාත් 769ක් මිලියන 5ට අඩු කොන්ත්‍රාත් 769ක් මේ කොන්ත්‍රාත්කාරයෝ 7 දෙනෙක් අතරේ බෙදලා දීලා තියෙනවා. ඒකෙනුත් පාරවල් 42කට ආйти කොන්ත්‍රාත් 629ක් එකම කොන්ත්‍රාත්කාරයෙකුට තමයි බෙදලා දීලා තියෙන්නේ. එතකොට මේකෙදි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ සාමාන්‍ය අධිකාරිවරයයි කොන්ත්‍රාත්කරුයි අතර තමයි කොන්ත්‍රාත් ගිවිසුම් තියෙන්නේ. එතකොට ඒ ගිවිසුම් 769ෙම තීරකවරයා විදිහට ඉන්නේ අමාත්‍යාංශයේ ලේකම්තුමා තමයි තීරකවරයා විදිහට නම් කරලා තියෙන්නේ. කොන්ත්‍රාත් 769ෙම. හැබැයි මේක වෙනස් කරගන්නවා. දැන් ඔය 2011-12 අවුරුදු වල මේ කොන්ත්‍රාත් ගිවිසුම් වෙලා තියෙන්නේ. එතකොට මේ කොන්ත්‍රාත් ගිවිසුම් වල ප්‍රශ්නයක් තිබ්බා කියලා 2012 ඔඩිට් එකෙන් ගිහින් පාරවල් බලලා තියෙනවා. පාරවල් බැලුවාම ABC ගණකම තියෙන්න ඕන ප්‍රමාණය නැහැ කියලා ඔඩිට් කොරිය එකක් 2013 නිකුත් කරලා තියෙනවා. එතකොට 2013 ඒ ඔඩිට් කොරිය එකත් එක්ක එතකොට හිටපු සාමාන්‍ය අධිකාරිවරයා මේ පාරවල් බලලා ප්‍රධාන ලේකම්තුමාගෙන් අනුමැතියක් අරගෙන පේරාදීන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විශේෂඥ කණ්ඩායමක් යොදවලා මාස 3ක් තිස්සේ මේ පාරවල් හැම එකක්ම හාරලා බලලා තමා ඒ ප්‍රමාණ ABC කොච්චරක්ද පස් කොච්චරක්ද කියන එක වාර්තාවක් දීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව මේ වෙනකොට ගෙවිලා තියෙනවා මිලියන 1471ක්. 1471ක් ගෙවිලා තියෙනවා. ඒතකොට කොන්ත්‍රාත් ගිවිසුම් මිලියන 2639ක් දක්වා අත්සන් කරලා තියෙනවා. කොන්ත්‍රාත් 629ක් සහිතව. එතකොට මේකේ තීරකවරයා අමාත්‍යාංශයේ ලේකම් කොන්ත්‍රාත් අත්සන් කරලා තියෙන්නේ සාමාන්‍ය අධිකාරී කොන්ත්‍රාත්
කරුවත් එක්ක. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්තාවට අනුව ගෙවීම් කරන්න ඕන ප්‍රමාණය ගෙවිලා ඉවරයි. එතකොට ඊට පස්සේ 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ සභාපතිවරයෙක් පත් වෙනවා. ඒ සභාපතිවරයා කරන්නේ අර සාමාන්‍ය අධිකාරිවරයාව අයින් කරනවා. විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගන්නලා සතියක් ඇතුළත ඒවකට මහ ඇමැතිතුමයි ඒ කණ්ඩායමයි කොන්ත්‍රාත් කණ්ඩායමයි ඒ වෙනකොට මේ අයින් කරලා හිටපු සාමාන්‍ය අධිකාරිවරයයි ඔක්කොම ඇවිල්ලා රැස්වීමක් තියෙනවා. රැස්වීමක් තියලා ඒ රැස්වීමේදී තීරණය කරනවා එතන මේ තීරකවරයා වෙනස් කරන්න කියලා. වෙනස් කරන්න කියලා තීරණය කරලා හැමෝගෙම ආපු අයගෙන් අත්සන් ලේඛනයක් අරගෙන ඒ අත්සන් ලේඛනය ඒ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරද්දී එතනින් අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරන්නේ මේ රැස්වීමේදී ඒකමතිකව මේවා වෙනස් කරන්න තීරණය කරා කියලා. හැබැයි එහෙම රැස්වීම මිනිත් වල එහෙම නැහැ. සභාපතිවරයා මිනිත් ඕන විදියට හදලා සභාපතිවරයාම මේ ගිවිසුමට අත්සන් කරනවා ඊට පස්සේ. ඒ කියන්නේ තීරකවරයාගේ ගිවිසුමට අත්සන් කරන්නේ සභාපතිවරයයි මේ තීරකවරයයි කොන්ත්‍රාත්කරුයි. එතකොට මේකේ හිටපු රජයේ නිලධාරීන් දෙන්නම අයින් කරනවා. අයින් කරලා තමයි මේ ක්‍රියාවලිය එතනින් එහාට යන්නේ. මට චුට්ටක් මේ සමහරවිට පැහැදිලි කිරීමේදී එතකොට ඔබතුමා කියන කාරණානුව ගිවිසුම් ගත වීමත් අවිධිමත් කියන එක නේද ඔබතුමා කියන්නේ? කියන්නේ තීරකවරයයි කොන්ත්‍රාත්කරුවයිද ගිවිසුම් ගත වෙන්න ඕන හරිනම් එහෙමද? ඔව් නෑ. කොන්ත්‍රාත් ගිවිසුම් වල අත්සන් කරලා තියෙන්නේ සාමාන්‍ය අධිකාරී කොන්ත්‍රාත්කරුයි. ඒ ගිවිසුම් වල තියෙන්නේ ඒක නීත්‍යානුකූලයිද කියන එකයි. ඔව් ඒක නීත්‍යානුකූලයි. සාමාන්‍ය අධිකාරී කොන්ත්‍රාත්කරුයි තමයි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ කොන්ත්‍රාත් ගිවිසුම් වල. ඒතකොට ඒකේ තීරකවරයා විදියට ඉන්නේ අමාත්‍යාංශයේ ලේකම්. හැබැයි අර රැස්වීමෙන් පස්සේදී අමාත්‍යාංශයේ ලේකමුත් නැහැ, සාමාන්‍ය අධිකාරීත් නැහැ.